ඔන්න නයාලුනේ මං ඔයාලට අදත් පොඩි වීඩියෝ එකක් අරන් ආවා. ඔයාලගේ බයික් එකත් මේ වගේ මේ කන්ඩිෂන් එකේ තියාගත්තොත් ඔයාලටත් ඔයාලගේ බයික් එක කවදා හරි දවසක ඔයාලා ගත්තට වඩා වැඩි මිලකට ඔයාලට විකුණන්න පුළුවන්. මම දැන් අද ඔයාලට අරන් ඇවිල්ලා තියෙන්නේ චැසි 150 හොනඩ් බයික් දෙකක්. එකක් පර්ල් වයිට් ඔරිජිනල් පේන්ට් එකක්. අනිත් එක රෙඩ් බ්ලැක් ඔරිජිනල් පේන්ට් එකක්. ඒ නිසා මම අද ඔයාලට මේ බයික්ස් දෙක ලස්සනට පෙන්නනවා. ඔයාලත් ඔයාලගේ බයික් එක මේ විදිහට තියාගත්තොත් ඔයාලට අනිවාර්යෙන් ගත්තට වඩා වැඩි මිලට විකුණ ගන්න පුළුවන්. ඒ නිසා ස්කිප් කරන්න නැතුව වීඩියෝ එක බලන්න. එහෙනම් දැන්ටමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. යාළුවන්ටත් බලන්න, share කරන්න. එහෙනම් අපි වීඩියෝ එකට යමු. Hi guys, කොහොමද ඔයාලා හැම දෙනාටම? එහෙනම් අද අපි මේ වීඩියෝ එකෙන් අරන් ආවේ Hornet 150 red black බයික් එකයි pearl white chassis 150 Hornet බයික් එක තමයි ඔයාලට අරන් ආවේ. ඇත්තටම බලන්න මේ විදිහට ඔයාලගේ බයික් එකත් මේ quality එකටම ඔයාලට modify කරගන්න පුළුවන්. ඇත්තමයි බලන්න මේ බයික්ස් වල වටිනාකමක් ඇත්තටම එන්නේ මේ වගේ quality එකට තියාගත්තොත් තමයි. මොකද normal විදිහට අරගෙන පැදලා බයිසිකලේ විනාශ කරලා ඒක විකුණනට වඩා ඇත්තටම මේ වගේ ලස්සනට තියාගෙන තමන්ට පුළුවන් විදිහට මොඩිෆිකේෂන් පාර්ට්ස් අරගෙන ඒවා තමන්ගේ බයික් එකට ෆික්ස් කරලා ඔයාලට ලස්සනට මේ වගේ තියාගන්න පුළුවන්. ඇත්තටම ඔයාලට ඕනම හෙල්ප් එකකට මම ඔයාලට ඉන්නවා. ඒ වගේම ඔයාලට මේ වගේ ලස්සනට මොඩිෆිකේෂන් කරන්න අවශ්‍යයි නම් අනිවාර්යෙන්ම මට මැසේජ් එකක් දාන්න. මගේ නම්බර එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. මම ඔයාලට මේ පාර්ට්ස් ගන්න තැන් අරවා මේ ඔක්කොම මම ඔයාලට කියන්නම් අනිවාර්යෙන්ම කොහෙන්ද ගත්තේ කියන එක. ඒ නිසා ඔයාලටත් මම කියන්නේ ඇත්තටම මේ වගේ ලස්සනට ඔයාලගේ බයික්ස් තියාගෙන ඉන්න. මොකද ඔයාලට විකුණන කාලෙකට උනත් කිසිම බයක් නැතුව මේ බයික් එකක් විකුණ ගන්න ඔයාලට පුළුවන්. මොකද මේ බයික්ස් උනත් කොහේ ගිහින් අතර කරත් ඇත්තටම බලෙන් අහන්නේ විකුණනවද කියලා. ඒ හින්දා ඔයාලත් ඔයාලගේ බයික් එක ලස්සනට මේ වගේ තියාගෙන ඉන්න. ඒ වගේම තමයි යාළුවනේ ඔයාලා හැම වෙලේම බයික් එක පිරිසිදුවට තියාගන්න. මොකද චේන් ස්පොකට් සෙට් එක උනත් පිරිසිදුවට තියෙන තාක් ගොඩ කාලයක් රැකෙනවා. මොකද කිසිම අවුලක් නැතුව පදින්න පුළුවන්. ස්මූත් රයිඩ් එකක් ඔයාලට ගන්නත් පුළුවන්. පෙලක් අය ඉන්නවා යාළුවනේ බයික් එක මඩ පිටින් චේන් එකේ ගන්න දෙයක් නැහැ මඩ දූවිලි. ඇත්තටම ඒ විදිහට තිබ්බහම ටක් ගාලා චේන් ස්පොකට් කැපෙන්න බලනවා. මොකද මඩ දූවිලි තියෙන කල් අනිවාර්යෙන්ම ස්පොකට් දෙක කැපෙන්න බලනවා ගොඩක් වෙලාවට. ඒ හින්දා අනිවාර්යෙන්ම ඔයාලා ලස්සනට බයික් එක තියාගන්න. දැන් මේ බයික්ස් වල මේ තියෙන ක්වොලිටි එක ඇත්තටම ආයෙ වෙන මං ගොඩක් බයික්ස් වල දැකලා නැහැ. මොකද හැමෝම තියන් ඉන්නේ හරි අපිරිසිදුවට. ඊට පස්සේ පැදලා ගන්න දෙයක් නැති වුනහම ඇත්තටම විකුණලා දානවා. ඉතින් අන්තිමේ අමාරු වැටෙන්නේ අර බයික් එකකට ආදරෙන් ගන්න මිනිස්සෙක් තමයි ඇත්තටම අමාරු වැටෙන්නේ. ඒ නිසා ඔයාලත් මං කියන්නේ මගේ යාළුවන්ට ඔයාලත් ගන්න බයික් එක ආදරෙන් මේ විදිහට තියාගන්න. මොකද ඔයාලට කවදාවත් පාඩුවක් වෙන්නේ නැහැ. මොකද මේ වගේ තියාගත්තොත් ඔයාලට සල්ලි අවශ්‍යතාවයක් එන කාලෙකට කිසි බයක් නැතුව ඔයාලට ගත්තට වඩා වැඩි මුදලකින් දෙන්න පුළුවන්. මොකද හොඳ බයික් එකක් ඕන කෙනෙක් වැඩි මුදලක් හරි දීලා ගන්න කැමතියි. මොකද හොඳ කන්ඩිෂන් එකේ තියෙන බයිසිකලයක් හොයාගන්න අද හරි අමාරුයි. මොකද මේ බයික්ස් ගොඩක් කල්නේ ඇවිල්ලා. දැන් අවුරුදු සාමාන්‍යයෙන් 20කටත් වැඩි. ඒ නිසා මේවා හොඳ කන්ඩිෂන් එකේ තියෙන තරමට තමයි හොඳ මේ බයික් දෙකේම ඔරිජිනල් පේන්ට් එක තියෙන්නේ. සුදු පාට එකේ ඔරිජිනල් පර්ල් වයිට් එක තියෙන්නේ. රෙඩ් බ්ලැක් එකේ ඔරිජිනල් රෙඩ් බ්ලැක් එකම තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ විදියට ඔයගොල්ලෝ තියාගන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. මම මේ චූටි වීඩියෝ එකකින් ඔයාලට ආවේ අද ඔයාලට මේ දේවල් කියලා දෙන්න. එහෙනම් අපි ගිහින් එන්න. එහෙනම් යාළුවනේ මගේ YouTube channel එක තාමත් subscribe කරලා නැත්නම් දැම්මම ගිහලා subscribe කරන්න. යාළුවන්ටත් බලන්න share කරන්න. ඔයාලට ඕනම දෙයක් තියෙනවා නම් comment එකක් විදිහට දාන්න. නැත්නම් මගේ number එක තියෙනවා description එකේ මගේ number එක තියෙනවා. ඔයාලට ඕනම ප්‍රශ්නයක් තියෙනවා නම් comment එකක් දාන්න. මම අනිවාර්යෙන් ඒකට reply එකක් දෙනවා මම අනිවාර්යෙන්ම. එහෙනම් ගිහින් එන්න. ඔයාලා හැමෝටම ජය වේවා.
ඕ